තමයි law of attraction. එහෙම නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක්. විශ්වාස කරන්නේ නැත්නම් විශ්වාස කරන්න. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේම විශ්වාසය තමයි. ඔයා මුළු හදවතින්ම දෙයක් විශ්වාස කරනවා නම් ඒක දානාත්මක වුණත් ඍණාත්මක වුණත් තදින්ම විශ්වාස කරොත් ඒ දේ ඔයාට සිද්ධ වෙනවා. අහලා දිනවද සමහරු කියනවා මං හිතපු දේ ඒ විදිහටම වුණා. ඒ යාලා හිතුවා නෙමෙයි හදවතින්ම විශ්වාස කරා. තමන් විශ්වාස කරන දේ මොන දේ වුණත් හදවතින්ම විශ්වාස කරොත් ඒ දේ තමන්ට ආකර්ෂණය වෙනවා. හරියට කාන්දමකට යකඩ කැලලක් ඇදලා යනවා වගේ. ජීවිතේ ඔයා හැම වෙලේම හිතනවා නම් මං කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ, මට කවුරුවත් නැහැ, මට ආත්ම ශක්තියක් නැහැ, මම කාටවත් ප්‍රියමනාප නැහැ. මේ වගේ ඍණාත්මක දේවල් ඔයා හදවතින්ම විශ්වාස කරන්න ගත්තොත් ඒ දේවලුත් ඔයාට ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ඔයාට ජීවිතේ හොඳ ධනාත්මක චින්තනයක් තියෙනවා නම් හැමදේම පොසිටිව්ව දකින්න පුරුදු වෙලා ඉන්නවා නම් කියන දේ ඇතුලේ හොඳ විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම විශ්ව ආකර්ෂණ නීතිය අනුව පොසිටිව් දේවල්ම ආකර්ෂණය වෙනවා. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම ඔයාලට කියන්නේ stay super positive ළමයි.